එතකොට ඔබතුමා විපක්ෂයේදී පාර්ලිමේන්තුවේ කියන තුනෙන් එකකට ප්‍රමාණයකින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. ඒකත් අත්තර දෙක වෙච්ච එක නෑ. අපි තාම සහතික කියලා තියෙනවා. අවුරුදු 3ක වගේ කාලයකදී මේ විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කළා. හැබැයි ඊට කලින් අඩු කළා. පෞගේ ජනවාරි 1 පෞගේ විදුලි බිල සංශෝධනයේ 20කින් අඩු වුණා. ඒකෙදී හෝටල් වල 30යි. ඒක තුනෙන් එකක් ආසන්නවස. කර්මාන්ත වල 30යි. තුනෙන් එකක් ආසන්නවස. ගුව සඳහා 20යි. පහෙන් එකක් ආසන්නවස. හැබැයි අපි කිව්වේ මොකක්ද? අපේ මේ තියෙන මෙතන තියෙන කෙරවල පිටිය සහ කැලණිතිස්ස බලාගාර පද්ධතිය LNG වලට කන්වර්ට් කිරීමක්. මේ පැත්තෙන් අපි සූර්ය බලය සහ පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම කරා අපිට මේක අඩු කරගන්න කිව්වා. මම උදාහරණයක් කියන්නම්. අපි මන්නාරමේ මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘතියක් දුන්නා. ඒ සුළං බල ව්‍යාපෘතිය අපි මෙගාවොට් එකක් 4.6 අපි ඒකකයක් මිලදී ගන්නේ 4.65. ඒක නාසන වශයෙන් ගත්ත රුපියල් 13යි. ඒ මන්නාරමේම මෙගාවොට් 450ක ව්‍යාපෘතියක් දෙන්න දැස්ස කළා තිබුණා. ඩොලර් සත 8.26යි. 8.26යි. ඒක රුපියල් 25ක් වගේ. එතකොට රුපියල් 25ට මිලදී ගන්න හදපු යුනිට් එක අපි රුපියල් 13ට ගන්න. ඇත්තට ඒ අනුපාතයට ගියොත් තුනෙන් එකට පොඩ අඩු වෙනවා. හැබැයි පරණ බර දිනවනේ. පරණ බර විසින් මේ තුනෙන් එකට මඩු කරන්න බෑ. මේ දෙකෙන් පහුවක් මඩු කරන්න බෑ. ඔබතුමාගේ මහා භාණ්ඩාගාරයේ ණය කියන්නේ මම කියන්නේ පරණ ගිවිසුම් තියෙන විදුලිය ගන්න ආවෝ. අධික මිලට ගන්න ආවෝ ඒ ගිවිසුම් ටික අපි වෙනස් කරන්න බෑ. දැන් ගත්තොත් සූර්ය බලය අපි අදානිගේ ව්‍යාපෘතිය නිවිසොමන්නේ සම්පූර්ණ ව්‍යාපෘතිය විතර මෙගාවොට් 120ක බල ව්‍යාපෘතිය. එතන අපි තියෙන්නේ සූර්ය බලය එතන අර ගබඩා කිරීමේ බැටරියක් නෙවෙයි ස්ථාවර භාවය ඇති කරන බැටරියත් එක්ක ඩොලර් සත 5 යනවා. ඒක රුපියල් 18කට ආසන්න ගණනක් අපි ඉලදී ගන්නවා. එතකොට මේ ව්‍යාපෘතිය සාර්ථක වෙලා. දැන් අපි කැඳවලා තියෙනවා මෙතන LNG ව්‍යාපෘතිය මෙතන මෙගාවොට් 1000ක බලාගාර පද්ධතියක් තියෙනවා. කැලණිතිස්ස කෙරවල පිටිය කොහොමද මෙගාවොට් 1000ක් එතන තියෙනවා. ඩීසල් වලින් නැත්නම් වලින් අපි හදන. එතන අපි LNG ව්‍යාපෘතිය ගෙනාවෝ. අපේ විශාල ප්‍රමාණයක විදුලි බල පද්ධතියක් කරගන්න නම් අපි ටෙන්ඩර් කරවලා තියෙනවා. එතන ගබඩා සංකීර්ණයක් නල පද්ධතියක් තියලා ඒ ටෙන්ඩරේ අපි දුන්නයි තුන් ප්‍රදාන කරන ටික කාලෙක අපිට හදා ගන්න පුළුවන්. එතන අපිට අඩ කරා. මේ සැලසුම ඔක්කොම හැදුවෝ අපිට සැලකිත ප්‍රමාණයක් විදුලි බල අඩු කරන්න පුළුවන්. හැබැයි දැනටම සර්විස් එකකින් අඩු වෙලා තියෙනවා. නමුත් මේ අඩුවීම සිද්ධ වෙලා තියෙන්නේ අර විදුලි බල ශාස්ත්‍රය ඇති කරගන්න ලද සංවර්ධන උපාය මාර්ගික ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. මේ අඩුවීම තිබු වහිනකොට අඩු වෙන පාලනයකට වැඩි වෙනවා.